ඉතින් මේ ළඟදී මේ නොබෙල් තෑග්ග දිනු ගේබ්‍රියල් මිශ්‍රාල් කියන කතුවරයා කියනවා මේ ළමයාගේ දවස හෙට නොවේ ළමයාගේ දවස අදයි කියලා. ඉතින් මට ඒ අද දවස එදා ලැබුණා. මට මගේ දෙමව්පියෝ මං ගැන හෙට නෙමෙයි හිතුවේ. ඉතින් ඒක නිසා මේක මගේ අම්මා විශේෂයෙන්ම තාත්තා නැති වුණේ අවුරුදු 13 දී. ඒ මවගේ අවමගුලට ආවා මේ සුනිල්රත්න මහත්මයා. එල්ල මගෙන් ඇහුවා ගීතයක් මව ගැන මවගුණ ගීතයක් ගයා තිබෙනවද කියලා. ඊපස්සේ මං කිව්වා මට හොඳ මගේ අම්මා ගැන ගුණ කියන්න තරම් ගීතයක් මට මේ වෙනකොට ලැබුණ නැහැයි කියලා. ඊට පස්සේ මට සරල ගී වැඩසටහනක් තිබුණා ගුවන්විදුලියේ. දින 7ක් යන්න පෙර මේ ගීතේ මාතටපත් කළා. ඒ තමයි සංවේදී බව කලාකරුවන්ගේ. අනුන්ගේ දුක දකින්නයි කියන්නේ ඔන්න ඕකයි. ඉතින් රෝහණගේ මවත් ඒ කාලේ මිය ගියා. ඔහුටත් ඇත්තටම මේක මේ ජීවිතයට සම්බන්ධ ගීතයක් වුණා. ඉතින් අපේ මව්වරුන්ගේ ගීතය දැන් අපිට ගැයීමට අවසරයි. දෙවැනි බුදුන් ලෙස ලොවම වංකල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා දෙසවන් සනහා මානැලවූ ඔබ මියුරුක් මියැසියේ අරුත කියාදු ඒ මියැසිය අද මා ගයනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා ඇසට හලන්නට කඳු වැලි දුන් ඔබ ලතැවුල් දරනා දිය ලබා දුනි ඒ දිරියේ ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මා
අම්මා